ස්ටීව් ජොබ්ස් වගේ, මාටින් ලූතර් කිං වගේ ඉනොවේටිව් ඉන්ස්පයරිං ලීඩර් කෙනෙක් වෙන්නේ කොහොමද? සයිමන් සිනෙක්ගේ ගෝල්ඩන් සර්කල් කන්සෙප්ට් එක. හැම වසරක් පාසාම ස්ටීව් ජොබ්ස් සහ ඇපල් ඉනොවේටිව් ක්‍රියේටිව් වුණේ කොහොමද? කවදාවත් පාසල් ගියේ නැති රයිට් බ්‍රදර්ස් මුලින්ම ගුවන් යානය ප්‍රියාසර කරන්න ඉගෙන ගත්තේ කොහොමද? ගොඩක් මිනිස්සු දුක් විඳලා තියෙද්දී මාටින් ලූතර් කිං විතරක් සිවිල් රයිට්ස් මූව්මන්ට් එක වෙනුවෙන් මතක හිටියේ ඇයි? මේ සියල්ලෙම කරුණු ගෝල්ඩන් සර්කල් කන්සෙප්ට් එකෙන් පැහැදිලිව කියලා දෙනවා. සයිමන් සිනෙක්ගේ ගෝල්ඩන් සර්කල් කන්සෙප්ට් එකේ කොටස් තුනක් තියෙනවා. why, how, what. what කියන දේ ගොඩක් අය දන්නවා. ලීඩර් කෙනෙක් වශයෙන් ඔයා මොකද්ද කරන්නේ? කම්පැනි එකක් වශයෙන් ඔයගොල්ලෝ මොකද්ද කරන්නේ කියන දේ. how කොහොමද මේ දේ කරන්නේ? යුනික් සෙලින් ප්‍රොපොසිෂන් වගේ ඔබට ආවේනික උදේකින් තමයි ඔබ ඔබේ දේ විකිණීමට හෝ දෙයක් කරන්න තත් කරන්නේ. නමුත් why ඕනම කෙනෙක් ඉන්ඩිවිජුවල් කෙනෙක් කම්පැනි එකක් විතර ගත්තම ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු වෙන තමයි ඕනම දෙයක් කරන්නේ. නමුත් ප්‍රොෆිට් එක කියන්නේ ඒකේ එන අතුරු ඵලයක්. ඇත්තටම why කියන දේ තවත් ගැඹුරින් හිතුවොත් එහෙම ඔබ ඇත්තටම ඇයි මේ දේ කරන්නේ? මුදල් පදනම් මතම නොව ඔබ ඇත්තටම මේ දේ කරන්නේ කුමන හේතුවක් නිසාද කියන දේ ගොඩක් මතලොස්සයි ඇත්තටම දන්නේ. ඉන්ස්පයරිං ලීඩර්ස්ලා හිතන විදිය, ඇක්ට් කරන විදිය, කමියුනිකේට් කරන විදිය වෙනස්. එයාලා අනිත් අයට වඩා බොහොම වෙනස් ආකාරයකින් තමයි පිට අයත් එක්ක කමියුනිකේට් කරන්නේ. උදාහරණයක් විදියට Apple ආයතනය ගත්තොත් එහෙම සාමාන්‍ය විදියට මාකටිං කරනවා නම් Apple ආයතනය කියයි අපිට හොඳ ෆෝන් එකක් තියෙනවා, අපේ ෆීචර්ස් මේවා, ඔයගොල්ලොත් ෆෝන් එකක් ගන්න. නමුත් Apple ආයතනය කියා සිටින්නේ we are always thinking differently and we want to challenge the status quo. ඒ කියන්නේ එයාලට සම්මතයෙන් පිට ගොස් සම්මතය කඩාගෙන ඉදිරියට යන්න තමයි Apple කියන බ්‍රෑන්ඩ් එක තියෙන්නේ. ඒ කන්සෙප්ට් එකේ ඉන්න Apple බ්‍රෑන්ඩ් එකට රෙසනේට් වෙන තවත් කට්ටියත් එක්ක තමයි Apple try කරන්නේ කනෙක්ට් වෙන්න. ඒ වගේ කන්සෙප්ට් එකක් තියෙන අපේ Apple කම්පැනියේ මේ වගේ ලස්සන ෆීචර්ස් තියෙන ෆෝන් හදනවා. ඔයගොල්ලොත් ගන්න කැමතිද? ඒ විදිහට තමයි Apple පිච් කරන්නේ, Apple මාකට් කරන්නේ, Apple ලීඩ් කරන්නේ. ඒ විදිහට Apple Y එකේ ඉඳලා තමයි what එකට මැසේජ් එක එළියට දාන්නේ. normal companies what එකේ ඉඳලා Y එකට මැසේජ් එක අරන් යන්න try කරනවා. people don't buy what you do, they buy why you do it. business goal එක වෙන්න ඕනේ ඔයාලට තියෙන දේ ඕන අයට විකුණන එක නෙමෙයි. ඔයා believe කරන දේ ඒ අදහසම believe කරන තවත් අයත් එක්ක interact වෙන එක. සයිමන් සිනෙක්ගේ golden concept එක අපේ මොලේ තියෙන කොටස් තුනත් එක්ක හරියටම match වෙනවා. අපේ brain එකේ neocortex කියන area එක concepts rationale කියන දේවල් තමයි පාලනය කරන්නේ. middle two sections කියන්නේ limbic brain එක තමයි අපේ feelings පාලනය කරන්නේ. trust, loyalty වගේ දේවල් limbic brain එකේ තමයි තියෙන්නේ. human behavior, decision making limbic brain එකෙන් කරන්නේ. හැබැයි limbic brain එකට language කියන concept එකක් නැහැ. ඒක නිසා තමයි සමහර වෙලාවට සියලුම දත්ත දුන්නත් ඔබ කියන්නේ it doesn't feel right. ඒක කොච්චර ඔයගොල්ලෝ දත්ත දුන්නත් මට හරියට ඒක දැනෙන්නේ නැහැ හරිය කියලා. ඒ limbic brain එක believe කරන දේ දත්ත වලට වඩා වෙනස් නිසා. සයිමන් සිනෙක්ගේ golden circle concept එක අනුව what එකේ සිට y එකට travel කරොත් එහෙම ඔබ try කරන්නේ ඔබගේ logics explain කරලා customer කෙනෙක්ට හරි තව කෙනෙක්ට හරි convince කරන්න. ඊට වඩා inspiring innovative leaders ලා කරන්නේ y එකේ ඉඳලා what එකට යන එක. ඒ කියන්නේ කෙලින්ම ඔබ limbic brain එකේ gut feeling එක තියෙන තරට තමයි කතා කරන්නේ. එම පුද්ගලයා හෝ එම ආයතනය කරන දේ තමන්ගේ රෙසනේට් වෙනවා නම් ඒ කස්ටමර් හෝ එම එකට වැඩ කරන පුද්ගලයා අනිත් කෙනාට ඔටෝමැටිකලි ඇට්‍රැක්ට් වෙනවා. ගෝල් එක වෙන්න ඕනේ ඔබට තියෙන දේ කෙනෙක්ට විකුණන එක නෙමෙයි. ඔබ බිලීව් කරන දේ ඒ කෙනාත් බිලීව් කරනවා නම් අන්න එතනයි රියල් කනෙක්ෂන් එක තියෙන්නේ. ඒකට හොඳම උදාහරණයක් තමයි රයිට් බ්‍රදර්ස්. රයිට් බ්‍රදර්ස්ලා ෆ්ලයි කරන්න ඉගෙන ගන්න කාලෙදී සැමුවෙල් ඩොන්ලි කියලා ආණ්ඩුවේ අනුග්‍රහය ඇතිව ආණ්ඩුවේ වියදම ඇතිව හොඳම ඒ කාලේ තිබුණ හොඳම තාක්ෂණවේදීන් ඒ වගේම මීඩියා එක සමග හැම කෙනෙක් සමගම ලොකු ගමනක් යන්න සැමුවෙල් ඩොන්ලි ප්ලෑන් කරනවා. ඒත් සැමුවෙල් ඩොන්ලි ප්ලෑන් කරන්නේ ප්‍රසිද්ධිය සල්ලි වෙනුවෙන්.
රයිට් බ්‍රදර්ස්ලාගේ කණ්ඩායම ඇත්තටම දුප්පත් කණ්ඩායමක් ඉගෙනගෙනත් නැහැ. රයිට් බ්‍රදර්ස්ලා දෙන්න ඉගෙනගෙනත් නැහැ. ඒ කණ්ඩායමේ කවුරුත් පාසල් ගිහිල්ලත් නැහැ. නමුත් එයාලට තිබුණා ඩ්‍රයිව් එකක්. why are we doing this? එයාලගේ කන්සෙප්ට් එක තමයි තිබුණේ අපි කොහොම හරි ප්‍රයාස කරන්න ඉගෙන ගත්තොත් එහෙම හොයාගත්තොත් එහෙම මේ කන්සෙප්ට් එක ලෝකය වෙනස් කරනවා කියන එකට. අන්න ඒ කන්සෙප්ට් එක පිටුපස ගිය කණ්ඩායම ගොඩාක් මහන්සිලා ෆ්ලයි කරන්න හොයාගත්තා. උදාහරණයක් විදියට දවසට 5 පාරක් ස්පෙයා පාර්ට්ස් 5ක් අරන් තමයි රයිට් බ්‍රදර්ස්ලා ටෙස්ට් ෆීල්ඩ් එකට යන්නේ. මොකද 5 පාරක් විතර ක්‍රෑෂ් වෙනවා දවල් කෑමට එන්නත් කලින්. සෝ ඒ වගේ විෂන් එකකින් ඒ වගේ ඇයි අපි මේ දේ කරන්න කියලා මහන්සියෙන් ඉන්න කණ්ඩායමක් පරද්දවන්න හරිම අමාරුයි. 1903 දෙසැම්බර් 17 රයිට් බ්‍රදර්ස්ලා ප්‍රයාස කරනවා පළවෙනි වතාවට. People don't buy what you do, they buy why you do it. ඔයා කතා කරොත් ඔබගේ why එක ගැන, ඇයි මම මේ දේ කරන්නේ? එහා සමාන අදහස් තියෙන කට්ටිය ඔබ හා එක් වෙනවා. උදාහරණයක් විදියට මාටින් ලූතර් කිං ඉන්ටර්නෙට්, සෝෂල් මීඩියා වගේ දේවල් නැති කාලයක වුණත් 250000ක පිරිසක් මාටින් ලූතර් කිංගේ කතාව අහන්න පැමිණෙනවා. ඒ පැමිණෙන්නේ ඇයි? මාටින් ලූතර් කිං වෙනුවෙන් නොවේ. ඔවුන් පැමිණෙන්නේ ඔවුන් වෙනුවෙන්. මොකද ඔවුන් බිලීව් කරනවා මාටින් ලූතර් කිං බිලීව් කරන දේම. මාටින් ලූතර් කිං හැමතිස්සෙම කිව්වේ I believe. මාටින් ලූතර් කිංගේ ස්පීච් එකේ තියෙනෙත් I believe කියලා. එයාගේ වයි එක තමයි සමාජයට දුන්නේ. සමාජයේ වයි එක පිළිගත්තා. එය පසුපසින් ආවා. උදාහරණයක් විදියට ලංකාවේ අරගලය ගත්තොත් එහෙම අරගලයේ මොහොතෙත් ගොඩක් පිරිස් එක්රොක් වුණේ වයි එක ස්ට්‍රෝං වුණ හින්දා. ගොඩක් කට්ටිය පිළිගත්තා මෙන්න මේ විදිය වෙනසක් වෙන්න ඕනි කියලා. ඒ පොදු අදහසක් තිබුණ නිසා තමයි වයි එක ස්ට්‍රෝං වුණේ, අරගලේ ස්ට්‍රෝං වුණේ. law of diffusion of innovation කියලා දෙයක් තියෙනවා. ඒකේ පළවෙනි 2.5 එකට තමයි innovatorස්ලා ඉන්නේ. ඊළඟ 13.5 early adapters. ඊළඟ 34% එක early majority, next 34% එක late majority, ඊටු balance එක laggards. laggards කියන්නේ උදාහරණයක් විදියට සාමාන්‍යයෙන් රොටරි ෆෝන් එකක් වෙනුවට ස්මාර්ට් ෆෝන් එකක් ගන්නම වෙන අවස්ථාවේදී ස්මාර්ට් ෆෝන් එකකට විතරක් යන පරණම ටයිප් එකේ චේන්ජ් එක කැමති නැති 16%. මුලින්ම ඉන්න 2.5 සහ 13.5 තමයි Apple ෆෝන් එකක් ලොන්ච් කරන වෙලාවට පොලිමේ ඉඳලා හරි Apple ෆෝන් එකක් ගන්න. ඕනම මාකට් එකක් හරි අයිඩියා එකක් හරි සක්සස්ෆුල් වෙන්න පළවෙනි 15 හරි 18 හරි ඔබවා යන්න ඕනේ. එම ඔබවා ගියාම තමයි ඔබගේ අයිඩියා එක, කන්සෙප්ට් එක මාස් මාකට් එකට යන්නේ. ඒ වගේ තමන්ගේ වයි එකෙන් ඉන්ස්පයර් කරන්න පුළුවන් ලීඩර්ස්ලා, ඒ වගේ ඉනොවේටිව් ලීඩර්ස්ලා පිටුපස නිරායාසයෙන්ම ෆලෝවර්ස්ලා, වර්කර්ස්ලා, එම්ප්ලොයිස්ලා, කස්ටමර්ස්ලා ඔටෝමැටිකලි එනවා. because the people following them. ඔවුන් පිටිපසු එන එම පිරිස බිලීව් කරන්නේත් එම ලීඩර් බිලීව් කරන දෙයමයි. ඔතොරිටිව් ලීඩර්ස්ලා කියන්නේ මොනවද කරන්න ඕනේ? මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ, මේක කරන්න ඕනේ කියලා. ඒත් ඉනොවේටිව් ලීඩර්ස්ලා හැමතිස්සෙම මතක් කරන්නේ why we are here to do this. අපි මෙතන ඇවිල්ලා මේ දේ කරන්නේ මොන හේතුවකටද? ඒ රීසන් එක ස්ට්‍රෝං ඕඩර් එකක් අරගෙන පිළිපදිනවට වඩා. ඒක නිසා ලීඩර් කෙනෙක් විදියට ඔබ මතක තියාගන්න ඕනේ ඔබගේ වයි එක මොකද්ද? ඔබගේ ටීම් එකේ වයි එක මොකද්ද? ඔබගේ ඕගනයිසේෂන් එකේ වයි එක මොකද්ද කියලා ස්ප්‍රෙඩ් කරන එක. ඒ විදියට මැසේජ් එක එළියට ගියොත් තමයි ඔබගේ ටීම් එකේ අය ඔබ ෆලෝ කරන්නේ, ඔබගේ කස්ටමර්ස්ලා ඔබ ෆලෝ කරන්නේ, ලෝයල් කස්ටමර් බේස් එකක්, ලෝයල් ටීම් එකක් ඔබට නිර්මාණය වෙන්නේ.